Hello guys, ඉතින් come back to another cooking video. ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න තියෙද මම මොනවද හදන්න යන්නේ කියලා. ඉතින් අපි බලමු දැන් අපි කොහොමද ඒක හදන්නේ කියලා. හරි guys, ඉතින් අපි ඉස්සෙල්ලා මේකට බිත්තරේ දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ fresh milk ටිකක්. fresh milk මම අවශ්‍ය ප්‍රමාණ fresh milk එක විතරනේ වෙන්ද වගේ මම ඔයාලට අවශ්‍ය ප්‍රමාණ හැමදේම අවශ්‍ය ද්‍රව්‍ය description එකේ දාලා තියෙනවා. හරි guys, ඉතින් අපි දැන් මේකට සීනි ටිකක් එකතු කරගන්න ඕනේ. සීනිත් අවශ්‍ය ප්‍රමාණය දාලා තියෙනවා. ඉතින් අපි මේක දැන් හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් guys බීට් කරගෙන ඉවරනම පෙන තියෙන එකක් තමයි එන්නේ. ඉතින් මේකට අපි දැන් කොකෝ පවුඩර් එකතු කරගන්න ඕනේ. ඔයාලගේ කොකෝ පවුඩර් නැත්නම් චොකලට් බිස්කට් එහෙම කුඩු කරලා ගන්න පුළුවන්. එහෙම ගද්දී ඔයාලා පිටි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි මේකට දැන් දිය කරගන්න බටරුයි චොකලටුයි එකතු කරගන්න ඕනේ. ඉතින් මම මේක ඩබල් බොයිල් කරගත්ත බටර් ටිකකුයි චොකලට් ටිකකුයි හරි guys, ඉතින් අපි මේකත් හොඳට mix කරගන්න ඕනේ. mix කරගත්තට පස්සේ මේ වගේ මිශ්‍රණයක් තමයි ඔයාලට එන්නේ. හරි guys, අපි මේකට දැන් වැනිලා ටිකක් එකතු කරගන්න ඕනේ. දැන් ඒකට අපි පාන් පිටි ටිකක් ඒකම එකතු කරගන්න ඕනේ. මම ඔයාලට කිව්වා වගේම අවශ්‍ය ද්‍රව්‍ය description එකේ දාලා තියෙනවා. මතක ඇතුව ඒවත් බලා ගන්න. හරි guys, මේ ඔක්කොම හොඳට mix වුණාට පස්සේ මේ වගේ බැටර් එකක් තමයි එන්නේ. ඉතින් දැන් මේක අපි දාගන්න ට්‍රේ එකට දාගන්න ඕනේ. ඉතින් අද මම ගන්න මේ වගේ ට්‍රේ එකක්. ඉතින් ඒ ඔයාලා ගන්න ට්‍රේ එකට ගා ගන්න ඕනේ ඉස්සලා බටර් ටිකක් නැත්නම් තෙල් ටිකක්. ඔයාලා ගාව තියනවා නම් parchment paper ඒවත් ගන්න. ඉතින් guys අපේ කේක් එක නම් බේක් කරාට පස්සේ රෙඩි. ඉතින් මම මේක අංශක 160 තියලා තිබ්බේ විනාඩි පැයක් වගේ තිබ්බවම නම්. ඉතින් මේ තියෙන අපේ කේක් එක ඒක හරිම soft එකට තියෙනවා. එහෙනම් guys අතට ගිහින් එන්නම් goodbye.